අපි මේ යන්නේ අපේ බබාගේ කන් විඳින්න. ඉතින් බබාගේ කන් විඳින්නේ මාස 3ේදී එයාට. ඉතින් ඔයාලත් බලාගෙන ඉන්නකෝ. සූතා බෙටි දෙකක් තියෙන්නේ. මොතනින් තමයි විදින්න වෙන්නේ. ඔව්. දූටිනේ. දැනටම කෙඳිරි කරන්නේ. අජම කලාව දෙක කොහෙද? බෑග් එකේ. කොයි බෑග් එකේද? අයියා අර කරන්නේ. ඕම් ලාස්ට් බෑග්. බල්ලෙක්ද? බොයි බල්ලා අපන්නේ. ඒක ඇඟේ නගිනවා. අපිව දැක්කා. යනවා. හරියට කිට්ටුවා. එන්නට. දුව ගියාද ඉස්කෝලේ? නෑ තව ලැහැත්ති වෙනවා. ඔව්. නැගෙන හිරනම් ඉඳ ගන්නවා. බබාව නැගෙන හිරනම් අර පැත්තට ඔළුව දාන්න ඕනේ බබාගේ. බබාගේ ඔළුව. හරව ගන්න ඕනේ. මොන පැත්තද මේ? මේ පැත්තට. මෙතන ඔළුව දාන්න. අනිත් පැත්තට බබා හරව ගන්න. මේ පැත්තට දාන්නේ? නෑ මේ පැත්ත. මෙහෙට. නෑ. ඉඳ අච්චම හරවලා දෙන්න. ඔක වෙලාව හරිනේ. අච්චම පොර. හා. දෙන්න. හරි අපච්චි තියෙන. දවස් දෙකේ නිවාඩු ගත කරනවාද? ඔව් අයියලා ගියා. ගියාද? කොච්චර කාලෙකද? මාසෙයි දවස් සති දෙකක්. මාළ දෙන්න කොහෙද යනවා කිව්වා? මාළ බෙහෙ තමයි හිටියේ. නේ මං කිව්වේ 35යි. ලෙක්චර් එකකට යනවා කිව්වනේ. ඔව්. මේ පාන නගලනවා වගේ. අපච්චි ඉන්නකොට හරි. ගෝලි දාලා. මේස් එකත් ගලවගෙන. බෝලි? ඔව් බෝලි දාන්න කියනවා. ඕ. පාට පේනවනේ. බෝලි දාගන්නත් එපායි. දැන් වාහුවේ අහුවෙන්නේ දැන් මේක අහුවෙනවා හොරයි තියේ චූටිනේ. ඔය කැඩි ලොකුව දාන්න බෑ ඕකත් විතර. මේක තමයි හොඳ.
ඇදලා දායිද කියලා. මොකද්ද කරන්නේ? එහෙම වුණොත් තමයි ඉතින් කෑ ගහන්නේ. හලි. එකක් ඇද්ද? මේ මේස් එකක් වෙන්න. ආච්චම දාන්න මේසේ. මොයි පුතා? මොකද කොලන්නේ? බෙහෙත් ඉදිනකොට ඔච්චරයි යනවා. ඔව් කේක් ගන්න. කෑ ගහන්න. යනවා දැන් නෑ නෑ මගේ අතේ වැරද්ද. පෑගුනේ නෑ. නෑ පුතේ. ඔපරේෂන් එක කරලා තියෙන පුතා අනිත් පැත්තට හරව ගන්න වෙනවා දැන් ඉස්සලා හිටපු පැත්තට මේ ඔපරේෂන් එක කරලා තියෙන්නේ එයා කියනවා ඇතුලේ අර කෑලි වගේ කනහුවේ ආච්චම. ඔපරේෂන් එක පව් ඉතින් ඔළුව වගේ යාර කෙරුතියා. මම කියනවා දිදී ඉන්නවා දැන් ස්කෑන් එකට යන්න මේ 28 කන්වෙලු තියෙනවා ඔව් අතනනේ ඔව් ඕමලන්න තිතේ නැගිලානේ තිතේ නැගිලා ඉන්න බලන්න චූටි පෙතිනේ ඒක කරාබු චූටි උඩට උළු කළා තියෙනවා සිදු නෑනේ දන්නේත් නෑ යා මොයි පුතා? පොච්චි. ඔය මොනි ගෝය. අපච්චි මෙතන. අපියන් ඈ? අපියන්. මේ ඇල්ලුවට ඇල්ලුන්නේ නෑ කකුල. ඒක තන්න. වේත් ඉඳලා ඉන්න ඕ මොතන නෑ දැන් ඔව් නැත්තම් බැරි වෙයි යා කියන්නේ තව තියෙන චුට්ටක් හැපි නෑ බල්ලා පැන්න යට පව් එය. පෑගුවේ නෑ දැන් හැප්පුණා විතරයි. මොලේ වැටුණත් හොයන්නත් අමාරුයි. හොඳයි හැබැයි ඒක. එයාට. ඩියුටිනේ. දැන් චුට්ටක් පස්සේ